ඔයාට තේරෙනවද ඔයාගේ ජීවිතේ නිකන් එක තැන හිර වෙලා වගේ ස්ටක් වෙලා වගේ කියලා. එහෙම නැත්නම් ඔයාට මහන්සි. විශේෂයෙන්ම ඔයාගේ මයින්ඩ් එකට, මනසට. තව කිව්වොත් සමහර විට මේක බලන කාට හරි තියෙන පුළුවන් පොඩි නරක පුරුදු. එහෙම දේවල් තියෙනවා නම් ඔයා යං ජෙනරේෂන් එකේ නම් එහෙම නැත්නම් ටීනේජර් කෙනෙක් නම් මේ තැන ඔයාගේ. ඔයයි මායි කතා කරන තැන. හරි. හායි ඉතින් මම රස. ඔයා ඕන නම් මට රස කියලා කියන්න ඒක අවුලක් නැහැ. ඔයා කැමති නම් විතරක් ඔයා හිතන්න මං වාගේ හොඳම යාළුවෙක් කියලා. දැන් ඔයා හිතන්න එපා මේ තව එකෙක් ඇවිල්ලා මේ පොරටෝක් දෙන YouTube එකට කියලා. නෑ එහෙම නෑ. මමත් ඇවිල්ලා තාම ස්ටඩිස් කරන පොඩි ළමෙක්. මමත් තාම දේවල් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මම සයිකොලොජි වලට ගොඩක්ම කැමති කෙනෙක්. මම විශ්වාස කරන ලොකුම දෙයක් තමයි අපේ මයින්ඩ් එක, අපේ මනස හරියට නැති වුණොත් අනිත් හැම දෙයක්ම වැරදි. නැත්නම් හරියන්නේ නැහැ කියන එක. මට මේ channel එකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන අපේ තරුණ කට්ටියට ඇත්තම කිව්වත් අපේ මනස ඇවිල්ලා එක තැනක නැහැ. අන්න ඒ වගේ කට්ටියගේ මයින්ඩ් එක හොඳ පැත්තට හරව ගන්න පුළුවන් නම්, කාම් කරන්න උදව් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මගේ මේ channel එකේ ප්‍රධානම purpose එක. මගේ වීඩියෝස් වලින් මම කතා කරන්නේ self improvement and psychology. ඒව තමයි ප්‍රධානම දේවල් දෙක. මගේ වීඩියෝ ස්ටයිල් එක මොකක්ද කිව්වොත් animation videos තමයි යන්නේ with my voice. voice එක මගේ මුණාට මගේ මේ ස්ටයිල් එකකින් කරාට animation video එක ඇවිල්ලා සමහර වෙලාවල් වලට මම ගන්නේ පිටරට අයගේ වීඩියෝස් වලින්. ඔන්න ඒකත් මම ඔයාලට මුලින්ම කිව්වා. ඒක එච්චරම අවුලක් නෑ මොකද මම යාළුවගෙන් approval අරන් තියෙන්නේ. සහ මට මේ channel එක monetize කරන්න එහෙම කියලා ලොකුවට අදහසක් නෑ. basically මම මේක පටන් ගත්තේ මම කැමති දේවල් අනික් කට්ටියත් එක්ක share කරගන්න සහ මේකට බහැලම YouTube කියන්නේ මොකද්ද, channel එකක් කොහොමද grow කරගන්න කියලා හරියට ඉගෙන ගන්න. ඊළඟ වීඩියෝ එක මම හෙට දානවා. අනිත් වීඩියෝස් එන ගමන් මේකේ සතියේ වීඩියෝස් දෙක ගානේ මම දානවා කියලා ඔයාට පොරොන්දු වෙනවා. රයිට්. මම ආපහු කිව්වොත් මේ channel එක කොයි වගේ කෙනෙක්ටද වටින්නේ කියලා. psychology, self improvement සහ mind එක හරියට තියාගෙන ඉස්සරහට යන්න කැමති තරුණ කෙනෙක්ට විතරයි. ඉතින් මචං ඔයා ඒ වගේ කෙනෙක්ද?